හරියාලුවනේ දැන් තමයි අපි බස් එකට නැග්ගේ. මේ ඔයාලට පේන්නේ මම මගේ යාළුවොත් එක්ක ඉන්න පොඩි වීඩියෝ කොටසක්. හරියාලුවනේ මේ අපි බස් එකේ යන ගමන් ගත්ත වීඩියෝ එකක්. හරියාලුවනේ දැන් අපි මේ වැඩිහිටි කන්දට යන්න හැරෙන තැන තමයි මේ ඔයාලට පේන්නේ. බලන්නකෝ වීඩියෝ එකත් එක්කම ඉන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. හරියාලුවනේ දැන් ඔයාලට පේන්නේ මේ වැඩිහිටි කන්දට ඇතුල් වෙන තැන. බලන්නකෝ වටපිටාව එහෙම ලස්සන. දැන් ඔයාලට පේන්නේ වැඩ සිටි කන්ද පාමුල තියෙන පළවෙනියටම හම්බෙන පන්සල. මේ තමයි මම කලින් කියපු පන්සල. මෙතනින් අපි ආශිර්වාද අරගෙන තමයි උඩට කරුණා කරන්න පටන් ගත්තේ. මේ තමයි වැඩිහිටි කන්ද මුදුනට වාහනෙන් යන්න ඉන්න සෙනග පොලිම. යාළුවනේ අපි මෙතනින් තමයි වැඩ සිටි කන්ද කරුණා කරන්න පටන් ගත්තේ. අපි යාළුවනේ උඩට යන්න හදන්නේ මේ හවස් කාලේ. ඒ නිසා අපිට උඩට විදුලි ආලෝකයක් දීලා නැහනේ. වනසතුත් ගොඩක් ඉන්නවා. අපි ඉතින් මෙතනින් බාරුණා උඩට යනකම් කිසිම කරදරයක් වෙන්න එපා කියලා. ඔයාලා වීඩියෝ එකත් එක්කම ඉන්න. හරියාලුවනේ මේ ඔයාලට පේන්නේ අපිට හම්බෙන පළවෙනි දේවාලය. ඒක මම 9 වතාවක් විතර වැඩිහිටි කන්ද කරුණා කරලා තියෙනවා. හැබැයි යාළුවනේ මේ පාර මට හොඳ අත්දැකීමක් ලැබුණා. මම ගියපු එක පාරකවත් වැස්සේ නැහැ. මේ පාර නම් වැස්සා. ඒක මට හොඳ අත්දැකීමක් වුණා. ඔයාලට පේනවා ඇති පඩිපෙළුත් දැන් පොඩ්ඩක් තෙත බරිත වෙලා තියෙන්නේ. ඒ නිසා ලිස්සන්නත් පුළුවන්. අපි ගොඩක් පරිස්සමෙන් තමයි දැන් කරුණා කරන්න ඕනේ. බලන්නකෝ මේ වටපිටාවේ ලස්සන. ඔයාලට පේන පොඩි චෛත්‍ය තමයි කතරගම කිරිවේර. මගේ කැමරා එකට ඒක හරියට ફોකස් කරගන්න බැරි වුණා යාළුවෝ. අපි අද ශිව දෙවියෝ වන්දනාමාන කරන්න ගියාට මෙම ස්ථානයේ ජීවමානව කතරගම දෙවියෝ වැඩ සිටලා තියෙනවා. ඒ නිසා තමයි මේකට වැඩ සිටි කන්ද කියලා කියන්නේ. මෙම ස්ථානයේ දැනටත් කතරගම දෙවියෝ වනවාසීව වැඩ සිටිනවා කියලා මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. මේ තමයි අපිට හම්බුණු දෙවනි දේවාලය. මේ ගණදෙවි දේවාලය. මේ තමයි යාළුවනේ අපිට හම්බෙන අන්තිම දේවාලය. ඒක තමයි කඩවර දේවාලය. අපි දැන් වැඩිහිටි කන්ද මුදුන පේන තෙක්න ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා බලන්නකෝ උඩටත් ගියාම තියෙන ලස්සන. මේ වැඩ සිටි කන්දේ ඉඳන් අවට අහස පේන විදිහ බලන්නකෝ ලස්සන. දැන් මේ ඔයාලට පේන්නේ වැඩිහිටි කන්දේ පැවැත්වුණු පූජාව.
කතරගම දේවාලේ පූජාවක් විදියට කාවාඩි ගහනවා. ඒකට චාරිත්‍රයක් වගේ නටන්නත් ඕනේ. එතන හිටපු අයියලා මේ නටන විදිය තමයි ඔයාලට පේන්නේ. වැඩසිරිකන්ද මුදුනේ තියෙන දේවාලවල ලයිට් දාලා ඒ වගේම ශිව දේවාලේ තියෙන පැත්තේ මළුව උඩ ලස්සන තමයි මේ වලට පේන්නේ. හරියාලුවනේ දැන් හරියටම වෙලාව රෑ 12යි. දැන් මේ වෙලාවට තමයි බැතිමත්තු විශ්වාස කරන විදියට ශිව දෙවියන්ගේ තුන්වෙනි හැරෙන්නේ. ඔයාලට ඒ පේන්නේ එතන ශිවරාත්‍රී පූජාවේ රෑ 12 පූජාවට බැතිමත්තු පිරිලා හිටපු විදිය. ඔයාලා බලන් ඉන්න වීඩියෝ එකත් එක්කම ඉන්න. ඉස්සරහට හොඳ ඒවා බලා ගන්නත් පුළුවන්. ඔයාලට සෙනග හිටපු නිසා කතරගම දේවාලේ බලා ගන්න බැරි වුණානේ. මේ සෙනග අඩු වුණාම ඒ පැත්ත තියෙන විදිය තමයි. සෙනග අඩු වුණාම මේ වැඩ සිටි කන්දේ විදිය. බලන්නකෝ මේ වටපිටාවෙත් ලස්සන. දැන් අපි බහින ගමන් ඉන්නේ යාළුවනේ. ඊළඟට යන තැන පුළුවන් නම් ඔයා ගස් කරලා කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාලට පුළුවන්ද මේ අපි මේ ඇවිදගෙන යන තැන ගෙස් කරන්න? පුළුවන් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා යටින් කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාලා දකින්න ඇති මේ කොහෙද කියලා. මේ තමයි කතරගම දේවාලය. වීඩියෝ එකත් එක්කම ඉන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න.
our YouTuber. හලෝ මගේ අක්කා යාවේ කොහොමද? මේක අනිවාර්යෙන් දානවා බබා. කොහමද? මේ ඔයාලගේ සන්දියා බ්‍රෝ. සන්දියා. කන අනේ සන්දියා. හිහි. හේ වයි. අතර යාළුවා අපි දින ගමන්. පාවහන් පැලඳීම තහනම්. හරිම ලස්සන වටපිටාවක අපි මේ ගමන් කරන්නේ. මේක නම් මාළි වොයිස් එක අයින් කරන්න ඕනේ. මගේ කටහඬ එච්චර කැත නෑනේ. හිහි. හිහි ගානේ තමයි කැත. යාළුවනේ අපි කනවා යන්නේ දන්සලකට. උන් බැහැල පල්ලෙන් මන්නේ. අද මං වෙනුවට කරන්නේ අපේ අක්කා. ඔව් අපි යනවා දන්සලක් වඳින්න වෙසක් කාලේ වගේ. පවුසත් ඇඬුවා මං දුන්නා. ඔව් ඇඬුවා මම අඬලා තමයි මේ ඉල්ලගෙන තියෙන්නේ. අක්කා දෙන්න කිව්වා YouTube සල්ලි වලට මං කිව්වා. අක්කා කිව්වා සල්ලි එපා මේ දීලා. නෑ මේ සන්දියට කන්න ඕනි හින්දා තමයි මට දීලා තියෙන්නේ. ඔන්න යාළුවනේ අහගන්න මෙයාගෙන් ඔක්කොම විස්තර ටික. යාන ශාලාවට ඒක ගිහින් කන්න We go. හරිම ක්ලීන්. හරිම ක්ලීන්. හරිම පිච්චිදු. මූනෙත් එක්ක ගයිස් වතුර. ඔව්. ස්ටාඩියා සුපිරි පොට් එක. පොඩ්ඩක් දෝංකාර දෙන සීන් එකක් තියෙනවා ගණන් ගන්න එපා. හරිම පිරිසිදුයි කියන්නේ යාළුවට. ඔය කියන්නේ මං කියන්න ඕනේ නැහැ. එමත් තමයි තියෙනවා. ලස්සනයි. හරිම සුපිරි. මේ ඉන්නවල YouTuber. දැන් අපි කන්න යන්නේ කාලා ඊට පස්සේ අපි ඉතින් බලමු. මෙන්න මේ පැත්තට හැරෙන්න. පැත්ත වැදුනා රත්තරන් යාළුවා. හලෝ මගේ රත්තරන් යාළුවනේ කියන්නේ. ස්ටොප්. හරියාළුවනේ දැන් අපි මේ කිරිවේලට ඇවිදගෙන යන ගමන් ඉන්නේ.
හරියාලෝනේ දැන් අපි මේ ඉන්නේ කිරිවේර ගාව. අපි තවත් තැන් දෙකකට යනවා යාළුවනේ. හැබැයි ඒ වීඩියෝ ගේන්නේ මේකෙන් නෙමෙයි. ඒක තවත් වීඩියෝ එකකින් මම ගේන්නම්. අදට මේ vlog එක ඉවරයි. ආයෙත් වෙන දවසක සුපිරිම vlog එකකින් ආයෙත් හම්බ වෙමු. ඔයාලා පරිස්සමෙන් ඉන්න.